රට රස්සාව සහ වරප්‍රසාද අපිට ඉර හඳ තරු ගෙනල්ලා දෙන්නම් කියන ගොඩක් අය ඇත්ත තත්ත්වය පේන්නේ ගියාම තමයි. මේක තමයි අද ලංකාවේ තියෙන ලොකුම ඛේදවාචකය. රට ගිහිල්ලා ඒ මිනිස්සුන්ව ඒ අතරමං කරලා ඔහේ දාලා තියෙනවා. මිස් මට කියන්න විදේශගත වෙන කාන්තාවන්ට හිමි වෙන වරප්‍රසාද මොනවද කියලා? වරප්‍රසාද කියලා අපි මුලින්ම ගත්තොත් ගොඩක් වෙලාවට එනවා පළවෙනි පාට විදේශගත වෙන්න සූදානමින් ඉන්න අය. එයාලා දන්නේ නැහැ කොහොමද රටට කියාවකට යන්නේ, මොනවද අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස්. පළවෙනිම වරප්‍රසාදේ තමයි අපි යාලට පාස්පෝර්ට් එක හදාගන්න. ඊට පස්සේ පාස්පෝර්ට් එක හදාගත්තට පස්සේ නීත්‍යානුකූල ලියවිලි කොහොමද ලබා ගන්න කියන දැනුවත් කිරීම කරනවා. ඊට පස්සේ එයාලට මෙඩිකල් එක ඒ අවශ්‍ය කරන ලංකාවේ ඇතුලේ කරන සියලුම නීත්‍යානුකූල වැඩ ටික කරලා එයාලට වඩා පහසුවෙන් ඉක්මනින් විදේශගත වෙන්න අවශ්‍ය කරන සියලුම පරිසරය හදලා දෙන එක තමයි එයාලට ලැබෙන මූලිකම වරප්‍රසාදය වෙන්නේ. ඊට පස්සේ විදේශගත වුණාට පස්සේ අවුරුදු 2ක් පුරාවටම එයාලා එක්ක එයාලගේ අඩුපාඩු මොනවද, එයාලට විදේශගත වුණාට පස්සේ වෙන සමහර ප්‍රශ්නවලදී අපි මැදිහත් වෙලා කටයුතු කරන්නේ කොහොමද? විශේෂයෙන්ම යාලට ඕන වෙන්නේ විදේශගත වෙන්න කලින් ලැබෙන දේවල් නෙමෙයි. විදේශගත වුණාට පස්සේ එයාලත් එක්ක අපි සම්බන්ධ වෙලා කටයුතු කරන එක තමයි විශේෂයෙන්ම විදේශගත වෙන ගෘහ සේවිකාවක් බලාපොරොත්තු වෙන්නේ. හිත හොඳින් සැනසීමෙන් රැකියාව කරලා අවුරුදු 2ක් පුරාවට රැකියාව කරලා ලංකාවට එන්න තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන පසුබිම අත්වැල තමයි අපි සපයන්නේ. අපිට දැනගන්න තියෙනවා විදේශගත වෙන්න කලින් අරවා දෙනවා මේවා දෙනවා කියලා ගොඩක් කතා කියනවානේ. ඇත්තටම මොකද්ද මේ කතාවේ ඇත්ත? මෙහෙමයි. ලංකාවේ දැනට පවතින තත්ත්වෙත් එක්ක ගොඩාක් වෙලාවට කරන්නේ අපි ඔයාලට මෙන්න මේ දේවල් දෙනවා, මෙන්න මේ දේවල් දෙනවා, ඔයාලා අපෙන් විදේශගත වෙන්න කියලා එයාලට සුරංගනා ලෝකයක් මවලා දෙනවා. මුලින්ම කරන්නේ ආයතන වලින් ඒක. හැබැයි අපි අපෙන් විදේශගත වෙන්න කෙනෙක් ආවහම අපි මුලින්ම කරන්නේ එයාලට රට රැකියාවේ තියෙන දේවල් පෙන්නලා දෙනවා. ඇත්ත ස්වරූපේ පෙන්නනවා. විදේශගත වෙන්නේ කෙනෙක් තමන්ගේ නැතිබරිකමට තමන්ගේ තියෙන අපහසුතා මගහරවා ගන්නනේ. එතකොට ගියාට පස්සේ එයාලා සුරංගනා ලෝකයක් මවාගෙන හිට ගියාම ඒ සුරංගනා ලෝකේ නෑ කියලා දැනුනහම එයාලා එතනම කඩාගෙන වැටෙනවා. අපි අපේ ඒජන්සියෙන් වැඩි පිරිසක් විදේශගත කරනවාට වඩා යන්න පිරිස හරි පිරිසක් විදේශගත කිරීම තමයි අපේ මූලිකම පරමාර්ථය වෙන්නේ. එතකොට අපි යන්න කලින් ඔයාට මෙන්න මේ දේවල් තමයි කරන්න තියෙන්නේ. ඔයා යන්නේ මේ අවුරුදු 2ක් හිත හදාගෙන සේවය කරලා එන්න. විශේෂයෙන්ම අපි නීත්‍යානුකූලව විදේශගත කරනවා. මොකද එයාලට අවුරුදු 2 පුරාවට කිසිම ගැටලුවක් ඇති නොවි සේවය කරලා ලංකාවට එන්න පුළුවන් වෙන විදිහට. ඔබතුමියට මොකද කියන්න තියෙන්නේ? විශේෂයෙන්ම මට කියන්න තියෙන්නේ ඔයාලා මොන ආයතනයකින් මොන විදිහට විදේශගත වුණත් 100%ක් රජයේ බලපත්‍රලාභී ආයතනයකින් විශ්වාසයෙන් නීත්‍යානුකූලව විදේශගත වෙන්න පුළුවන් ආයතනයකින් විදේශගත වෙන්න. එතකොට ඔයාලට අවුරුදු 2 සේවා කාලය පුරාවටම කිසිම ගැටලුවක් ඇති නොවි, ගැටලු ඇති වුණත් ඒවට විසඳුම් අරගෙන ලංකාවට එන්න පුළුවන්. දෙවනුව බලන්න ඔයාලා විදේශගත වෙන ආයතනයෙන් විදේශගත වෙච්ච ගෘහ සේවිකා මහත්මිය ඒ ආයතනය ගැන මොනවද කියන්නේ කියලා. ඒ ආයතනය ගෙන් විදේශගත වුණාට පස්සේ එයාලා ගැන හොයලා බලනවද නැද්ද? ඒක ගැන ඊට පස්සේ ඔයාලා හොයලා බලන්න. එතකොට ඔයාලට සාර්ථක විදේශ ගමනක් හිම කරලා ලංකාවට එන්න පුළුවන්. විදේශ රැකියා ආයතනයක ඇත්ත නැත්ත මොකද්ද කියලා හොයලා බලන්න පුළුවන්. ඒ විදේශ රැකියා ආයතනින් රට ගියාගෙම පමණයි. ඒකින්ද ඔයාලා මුලින්ම රට යන්න තීරණය කරන්න කලින් රට ගිය අයගෙන් කතා කරලා අහන්න. මේ ඒජන්සිය කොහොමද, මෙතනින් ගියාම ඔයාලට මොනවද ලැබෙන ප්‍රතිලාභ, ඔයාලා ගැන හොයලා බලනවද? අන්න ඒ දේවල් හොයලා බලලම ඔයාලා විදේශගත වෙන්න ආයතනයක් තෝරගන්න. ඒක තමයි මට ඉල්ලන්න තියෙන එකම දේ. මේ තරම් හොඳ ආයතනයක් තියෙති තැන තැන ගිහින් රස්තියාදු වෙන්න එපා. එහෙම තමයි අහන හැමෝම කිව්වේ. ඔබ විශ්වාසයෙන් රට යන්න කැමති නම් එන්න එමිරේට්ස් ට්‍රැවල්ස් කුරුණෑගල.